මාතඹනේ ප්‍රකාශය අපේ ජාතික විද්‍යා සංවිධානයේ විනම්‍රාසන ලේකම් ඒ වගේම ජේෂ්ඨ නීතිඥ සිසිල විජේසූරිය සහෝදරයන් අවසරයි. ඒ වගේම කොට්ටාස් සභාවේ සභාපති සහෝදරයන් අපේ අනිත් සහෝදර සහෝදරයන් ඇතුළු ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. මම හිතනවා අපි සිසිල් සහෝදරයා ගොඩක් දේවල් කිව්වා. අපි මූලික විදිහට කිව්වොත් අපි විධායක බලය ලබා ගත්තා. අනුර කුමාර සහෝදරයව මේ රටේ ජනාධිපති විදිහට ඒකට නිශ්චිත කරගත්තා. ඒ පත් කරගෙන ඒ ආරම්භ කරපු වැඩ පිළිවෙලට මිනිස්සු කැමති වෙනා ඒ ක්‍රමවේදය ගැන හිතලා අවුරුදු 70 තිස්සේ ආපු මේ ගමන් මඟ වෙනස් කරන්න ඕන කියන අදහසත් එක්ක හිටපු මිනිස්සු අපිට මහමැතිවරණ විශාල බලයක් ලබා දුන්නා. ඒ ලබා දුන්නේ විශාල බලාපොරොත්තුත් එක්ක. විශාල බලාපොරොත්තු මිනිස්සු හිතුවා අපේ දරුවන්ට හොඳ රටක් හදයි, අපේ රට සමාජයට වෙනස් වූ ක්‍රමවේදයකට මේ රට හදන විදියක් හැදෙන්න. ඒ වගේම ලංචාව දූෂණය, හොරකම නාස්තිය නැති වෙයි කියන බලාපොරොත්තු අපි හැමෝටම තිබුණා. අපි ඊට පස්සේ ඒ විධායක ආණ්ඩු බලය ලැබුණාම අපි ලංකාවේ සියලුම മന്ത്രിවරු 150 දෙනෙක් ඉන්න മന്ത്രിවරු එතනින් 10 දෙනෙක් විතර තමයි අපි පරණ යම් දේශපාලන මන්ත්‍රීවරු ගන්න ඉතින් ඊටු සියලු දෙනාම අලුත් අය ඒගොල්ලන්ට තිබිච්ච විශේෂ වූ ඒගොල්ලන්ට තිබිච්ච දේශපාලන අධ්‍යක්ෂකම් මැරෙන්න ඒගොල්ලෝ පාර්ලිමේන්තු තුල අධ්‍යක්ෂකම් තිබුණේ නැහැ. හැබැයි ඒගොල්ලෝ ඒ සියලු අභියෝගයන් ජයගෙන අද වෙනකොට ඒ දිස්ත්‍රික්කය පුරාම අපේ ලංකාව පුරාම හැමතැනම ඒ මැතිවරණ වලට සම්බන්ධ වෙමින් ඒ සමාජයට අවශ්‍ය අපේ ටාගට් එකට අවශ්‍ය වැඩ කටයුතු කරනවා. අපි විධායක බලය වගේම ආණ්ඩු බලය ලබා ගන්නවා. අපි ඊළඟට තිබිච්ච දේ තමයි කොහොමද මේ රාජ්‍ය බලය ලබා ගන්නේ. රාජ්‍ය බලය කියන්නේ රාජ්‍ය විධානයෙන් ඒ වගේම චක්‍රලේඛ මෙන්න මේ අතර අපිට යම් ගැටුමක් තිබුණා. යම් අපිට ඒ සමපාත වීමක් අවශ්‍යලා තිබුණා. අපි ඒකත් එක්ක තමයි පහුගිය කාලේ වැඩ කටයුතු කරේ. අනුර සහෝදරයා යා විද්‍යාලා ඊට පස්සේ හැම අමාත්‍යාංශයකටම ගොඩක් තැන් වල සභාපතිකම් අමාත්‍යාංශ සමහර ඒ වෙනස්කම් ඒ සියලු දේවල් සමහර ඒවා කරගෙන ගියා. ඒ කරගෙන යද්දිත් යම් ගැටලුකාරී තත්ත්වයන් තිබුණා. මොකද සමහර අය ඇහුවා ඒ පරණ චරිතමනේ ඉන්නේ. ඒගොල්ලෝ වැඩ කරන්නේ නැති මේ පරණ හොරුමනේද ඉන්නේ. පරණ හොරුම දාලා ඉන්නේ. සමහර සභාපතිලේකම් වෙනස් කළා නෑ නේද? එහෙම ප්‍රශ්නයක් අපේ ඇද්ද තිබුණා. හැබැයි අපි සමහර ඒවාට යොදවද්දී සමහර අය අපි ඒ විශේෂ සම්බන්ධව වැඩි කරන්න පුළුවන් ඒ දේවල්. හැබැයි සමහර අය අපිට ඒ විශේෂ සම්බන්ධව හිටපු සමහර ප්‍රවීණයන් හිටියා පරණ ආණ්ඩුවලත් අපි ඒගොල්ලන්ට යම් කාලයක් දුන්නා හැදෙන්න. අපි යම් කාලයක් දුන්නා ඒගොල්ලන්ට කිව්වා ඕගොල්ලන්ට අපි පරණ ඉතිහාසය ගැන මේ අපි හිතාරන්නේ. අපි වර්තමානයේදී අපි මේ රට වෙනස් කරන වැඩේට අපි එකතු වෙලා වැඩ කරමු කියන අදහස ඒගොල්ලන්ට දුන්නා. ඒගොල්ලෝ සමහර අය අපි කාල සීමාවෙන් සමහර අය වැඩ කරන් ගියා. සමහර අය වැඩ කරන් ගියා. සමහර අය ඒ මට්ටමට ඇවිල්ලා තිබුණේ නැහැ. ඒ නිසා තමයි අනුර සහෝදරයා කිව්වේ අපි සියලුම නිලධාරීන් සියලු දෙනාට මැයි මාසේ අන්තිම වෙනකම් ඔයගොල්ලන්ට අපි දෙනවා අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න එකතු වෙන්න මේවත් එක්ක අපි වැඩ කටයුතු කරමු කියන අදහස අපි ගන්න දීලා තිබෙනවා. අපි ඒ වගේම අපි කිව්ව විදිහටම ආණ්ඩුව ගන්නකොට කියපු විදිහට සමහර දේවල් මේ අයවෙන් සමහර දේවල් විශ්ලේෂණය කරගෙන ගියා. අපි අයවේදී අපි ප්‍රධාන වශයෙන් හිතුවේ තමයි අපි කොහොමද මේ රට ආර්ථික වශයෙන් ස්ථාර කරන්නේ. ඒක තමයි ප්‍රධාන කාරණය. මොකද අපේ ඉතිහාසෙ තිබුණේ නරක අත්දැකීමක්. අපිට ගෑස් පෝලිං තිබුණා. ඒ වගේම අපිට තෙල් පෝලිං තිබුණා. අපිට අවශ්‍ය අපි ජීවිතේ ගෙනියන්න අවශ්‍ය සමහර කාරණා ඉෂ්ට කරගැනීමේ ගැටලු තිබුණා. අපි හිතුවේ අපිට නැවත කවදාවත් එහෙම තත්ත්වයක් ඇති වෙන්න ඕනේ නැහැ. ඒ නිසා ආර්ථිකය යම් මට්ටමක ස්ථාවර කරන්න ඕන. ඒ ස්ථාවර කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග තමයි අපි ගන්න ඕන කියලා. ඒ නිසා තමයි සමහර දේවල් අපි තීරණය කරේ මේ පවතින IMF එකත් ඒ වගේ මේ ජාතික ණය දෙන අනුබුද සමගියලත් සමග සාකච්ඡා කරලා ඒ සමහර අපි දන්නවා ඩොලර් එක ₹300ක සීමාව තිබෙනවා. ඒක යම් කාලේ මාස 71 දිගට තිබුණා. ඒක යම් ස්ථාවර බවට නිදර්ශනයක්. ඒ වගේම උද්දමනය අඩු වෙලා තිබෙනවා. අපි ඒ වගේම අපි ගත්තාම අර පොලි අනුපාතය අඩු වෙලා තියෙනවා. ඉතින් අපි සමහර දේවල් ඒ මට්ටමට ගෙනියන නිසා අපිට යම් ලංකාවම ගත්තාම සමහර ආයෝජන අවිල්ලා තියෙනවා නැවත. අපි ජපානයේ ආයෝජන 11ක් තිබුණා ඒක නැවත පටන් ගන්න තිබෙනවා. චීනයේ ආයෝජන 70 ගාණක් තිබෙනවා. ඒව නැවත
ඒවා ආරම්භ කරගෙන යනවා. ඒ වගේම ඉන්දියාවෙත් තව සමහර ආයෝජන එනවා. ඕස්ට්‍රේලියාවේ සමහර ආයෝජන කියලා තිබෙනවා. ඒ වගේ එක එක රටවල වලින් ආයෝජන ලැබෙමින් පවතිනවා. අපි මේ රටේ ආර්ථික යම් මට්ටමක ස්ථාවර නිසා. නිසා අපේ ටාගට් එක තමයි අපි බලාපොරොත්තු වෙන මේ සංවර්ධනය කිරීමේ මේ රට අපි අවශ්‍ය මට්ටමට ගෙන යාමේ අවශ්‍යතාවයත් එක්ක අපි විශාල වශයෙන් ආයෝජන තිබිය යුතුයි. ඒ වගේම ලංකාව තුළ අපි නිෂ්පාදන ආර්ථිකය කියන උත්තර ගන්න ඕනේ. ඒක අදාළ වැඩ පිළිවෙල කරන්න ඕන කියන අදහස ඒකත් එක්කත් අපි යම් පරිසරහන් මේ අයවැත් එක්ක යෝජනා කරලා තිබෙනවා. අපි අයවැදී හිතපු තව ප්‍රධාන දෙයක් තමයි අධ්‍යාපනය කොහොමද යන්නේ? අධ්‍යාපනය අපි හිතුවා රටක් සංවර්ධනය කරන්න නම් දියුණු කරන්න නම් පළමුවත් අධ්‍යාපනය, දෙවනුවත් අධ්‍යාපනය, තුන්වෙනිවත් අධ්‍යාපනය කියන තමයි අපි හිතුවේ. ඒ නිසා අපි ලබන අවුරුද්දේ ඉඳලා 6 පළවෙනි ශික්ෂා 6 වෙනි වසර 6 වසර ඒෂියන් අපි සිලබස් එක වෙනස් කරනවා. අපි 10 වසර වෙද්දී විභාගයක් තියලා ඒ ළමයින්ට ඒ තමන් දක්ෂ මොකද්ද ළමයින්ට මොකද අවශ්‍ය තීරණය කරනවා. ඒගොල්ලන් කැමති ඒ පාඨමාලාව තීරණය කළා. අපි ඒගොල්ලන්ට අවුරුදු 13 වසර දක්වා අධ්‍යාපන සාතික කළා. ඒ කැමති ඒ අදාළ විෂය හරියට ඉගෙන ගැනීම අවස්ථාව දීලා වෘත්තීය වේදීන් සහ එක එක විෂයට අදාළව ඒ නිපුණයන් බිහි කරන්න අපි බලාපොරොත්තු වෙලා තිබෙනවා. ඒ වගේම සෞඛ්‍ය ගත්තොත් ඒක විශේෂ දෙයක්. අපි පැහැදිලිවම අපි හිත කියලා තිබෙනවා ඒ අදාළ බෙහෙත් වර්ග අපි අඩු කරගෙන යනවා. අපි දේශීය නිපදවන සමහර ඖෂධ වලට අවශ්‍ය අමුද්‍රව්‍ය අදාළ වැට් බද්දින් දහස් කරලා තිබෙනවා. ඒ වගේම අපි ආනයනය කරන බෙහෙත් අදාළ වැට් බද්දින් දහස් කරලා තිබෙනවා. ඒ නිසා අපි දැන් බෙහෙත් මිල යම් මට්ටමක අඩු වෙනවා. ඒ වගේම අපි සමහර තිබිච්ච ඒකාධිකාරයන් අවශ්‍ය කරලා තිබෙනවා. ඒ නිසා තමයි සමහර බෙහෙත් වල මිල විශාල වශයෙන් අඩු වෙන ප්‍රවණතාවක් තිබෙනවා. අපි සෞඛ්‍ය පැත්තේ බෙහෙත් ගැන හිතලා වගේම අපි තීරණය කරලා තිබෙනවා ඉදිරියේදී ඒ සෞඛ්‍ය සේවයේදී අපි කරන වැඩක් තමයි අපි පවුලේ වෛද්‍යවරයෙක් ඇති කරනවා කියන සංකල්පය අපි කලින් කිව්වා. අපි ඒක නියම ව්‍යාපෘතියක් විදිහට අපි ඒක ප්‍රදේශයත් තෝරගෙන ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. ඒකේ අදහසම තමයි අපි දැනට බෙහෙත් ගන්න ගියොත් සමහරවිට අපි එක්කෙනෙක්ගෙන් බෙහෙත් අරගෙන ආපහු තව එක්කෙනෙක්ගෙන් බෙහෙත් ගන්නවා. ආයෙ උගලට තව එක්කෙනෙක් ගන්නවා. සම තුන්වෙනිට යද්දී අපි යම් කාලයක් ගත වෙන නිසා හොඳ වෙලා තියෙන්නේ. ඒතර අපි හිතන මේ වෛද්‍ය දෙක හොඳ කියලා. අපි එහෙම තමයි සංස්කෘතිය තිබුණේ. හැබැයි අපි හිතන එක වෙන්න ඕන. දියුණු රටවල තියෙන ක්‍රමයක් තමයි පවුලේ වෛද්‍යවරයා ඉන්නවා. එයාගෙන් තමයි මුලින් බෙහෙත් ගන්න ඕනේ. අපි මේ ප්‍රදේශය ගත්තොත් පවුල් යම් ප්‍රමාණයක් අපි තීරණය කරගන්නවා. එයාදාල වෛද්‍යවරයෙක් තීරණය කරනවා. ඒතර එයාගෙන් තමයි බෙහෙත් ගන්න. ඒතර එයා තමයි නිර්දේශ කරන්නේ. මෙයා මේ ලෙඩාව අපි යොමු කරන්න ඕන මොන කන්සල්ටන්ට් ළඟටද? එයාගේ නිර්දේශක විතරයි යන්නේ. ඒතර අපි එහෙම කරාම මොකද වෙන්නේ? එහෙම කරාම අපිට අර නිරන්තර අපි යාගේ අවධානය තිබෙනවා. එයාගේ දාලව සම්පූර්ණ එයාගේ සෞඛ්‍ය සම්බන්ධ සම්පූර්ණ විස්තරත් එක තමයි යාගාව අපි රිපෝට් එකක් ලියා ගන්නවා. එතකොට අපිට අර බෙහෙත් එහෙම පාවිච්චි කරන විශාල ප්‍රමාණයක් අඩු වෙයි. මොකද දැන් අපි අර මම කිව්වේ 3 දිනක් ළඟට අපි යනවා නම් කවුරුහරි බෙහෙත් ගන්න සමහර එකම දේ දීලා තිබෙන්නේ. ඒතර වැඩි 150ක් විතර බෙහෙත් යම් මට්ටමකට ගන්න පුළුවන්. අපි සෞඛ්‍ය සේවය ඒ වගේ ගුණාත්මක විදියට සහ හොඳ මට්ටමට අපි හදාගන්න බලාපොරොත්තු වෙන එක අපි ආරම්භ කරලා තිබෙනවා. මේවර අයවෙන් වැඩි ප්‍රමාණයක් සෞඛ්‍ය සේවයට රුපියල් බිලියන 617ක ප්‍රමාණයක් අපි වෙන් කරලා තිබෙනවා. අපි රෝහල් වල සමහර පහසුකම් අඩු ඒවාට අපි ඒවා ඒ හදනවා. ඒ වගේ බිල්ඩින් හදන්න අවශ්‍ය තැන් වල ශල්‍යාගාර සමහර මැෂින් ගේන ඒවා මේ අපි ඔක්කොටම අදාළ මුදල් වෙන් කරලා තිබෙන්නේ. අපි ලබන මේ අවුරුදු තුල ඒ වගේ පහසුකම් ටික හදනවා. අපි අධ්‍යාපනයකට රුපියල් බිලියන 617ක් වෙන් කරලා තිබෙනවා. අදාළ පහසුකම් අදාළ අපි අර ඉස්සර අපි හිතන් ඉන්න සංකල්ප වලට අපි ළඟා වෙන්න ආරම්භක අවස්ථාව අපි තියලා තිබෙනවා. ඒ සායවෙන් මේ සියලු දේවල් කරගෙන යනවා. ඒ වගේම ඊළඟ තමයි අපිට තියෙන්නේ මේ ගම්වල අපිට අවශ්‍ය සංවර්ධන කටයුතු කරන්න. අපිට පාරවල් හදන්න ඕන. ඒ වගේම සමහර පැතිබෙන්නේ හදන්න තිබෙනවා. සමහර තැන්වල පාලම් හදන්න තිබෙනවා. මේ සියලු දේවල් වලට අදාළව අපි කොහොමද අපි මේ මුදල් වෙන් කරලා වැඩ කටයුතු කරන්නේ? ඒක අපිට බෙදා ගන්න විදිහ දෙක තුනක් තිබෙනවා. එකක් තමයි අපි ගමේ සංවර්ධන වැඩවලදී යටිතල පහසුකම් වලදී ප්‍රධානම ආයතන ප්‍රාශ්‍රභාවය. ප්‍රාශ්‍රභාවය තමයි මූලික දේවල් කරන්නේ. අපි මේ දේශාදාර ප්‍රාශ්‍රභාවය නැත්තම් නගර සභාව. ඒකේ තමයි මූලික දේවල් අපි ලයිට් ගත්තා, පාරවල් ගත්තා, අපි ගමේ තියෙන දැන් පොදු සමහර දේවල් වලට මැදිහත් වෙන ප්‍රාශ්‍රභාවය. අපි මේ නිලෝක ප්‍රාශ්‍රභාව ගත්තාම රුපියල් කෝටි 30ක විතර ආදායමක් තිබෙනවා. අපි දැනට තියෙන ඒගොල්ලන්ගේ දත්තයන් එක්ක අපි මේක තවදුරටත් හරි ගන්න ගස්ස ගත්තොත් සමහර මේ ප්‍රමාණය අපිට වැඩි කරගන්න පුළුවන් වෙවි. සමහර හරි විදිහට අපි බජට් එක ගත්තොත් අපි ඒ විදිහට අපි ඉස්සර බලාපොරොත්තු වෙන අපි ප්‍රාශ්‍රභාව ගත්තාම අපි හරියටම තීරණය කරගන්න කොච්චර බදු ප්‍රමාණයක් ලැබෙනවද? එන්න මේ බදු ප්‍රමාණය ඊට පස්සේ මේ සියලු මිනිස්සුන්ගේ සංවර්ධන සඳහා යොදවන්නේ මේ මුදල තමයි යොදවන්නේ. අපිට අපි අනුපාත සහෝදරය අපි කිව්වා
ඕගොල්ලෝ ප්‍රාශ්‍රභාව ගත්ත ගමන් ඒ ප්‍රමාණ බදු මුදල් බලන්න. ඊට පස්සේ අපි ආසනෙම තියෙන සිරු වැඩ කටයුතු මොනවද කියලා බලන්න. අපි ඒක නිසා අපි තීරණය කරලා තිබුණා පවස් අපි කිව්වා ඒක සංවිධායක සහෝදර කිව්වා තමන්ගේ ආසනේ තියෙන හදන්න තියෙන සියලුම දේවල් පාරවල් ටික අපි ප්‍රමුඛව 1 2 3 කියලා නම් කරලා අවශ්‍ය පාරවල් ටික අපිට දෙන්න. ඒ වගේම ප්‍රතිබැම් තියෙනවා ප්‍රතිබැම් දෙන්න. ඒ වගේම අපිට තියෙනවා තව අපිට හදා ගන්න තියෙන සේවා පිරිසක් තිබෙනවා නම් ගමක තියෙන ග්‍රවුන්ඩ් එකක් ප්‍රශ්න තිබෙනවා නම් ඒ ගමේ අදාළව ප්‍රාසභාර කරගන්න ඕන සියලු දේවල් අපිට ડોකියුමන්ට් එකකට දෙන්න අපිට ෆයිල් එකකට දෙන්න. ඒ වගේ ෆයිල් එකක් අපි ලැබිලා තියෙනවා. ඒක අපි මේ පිටිස්සේ අවශ්‍ය දේවල් ප්‍රමුඛව එක ඉඳලා අපිට ලැබිලා තියෙනවා. අපිට පස්සේ පොදුදර්ශක ඒ අපිට මූලික වශයෙන් අපිට තියෙන ආදායමත් එක්ක කරන්න පුළුවන් ඒවා අපි දීලා ඒ සමහර පාරවල් සමහර දේවල් දැන් ඇවිල්ලා ටීවී ඇවිල්ලා මැනලා ඒවා ටික හදලා ඒවා ටික අනුමත කරන් දාලා දෙනවා. ඒවා අනිවාර්යයෙන්ම හදනවා. ඒ වගේම අනිත් සියලු දේවල් හදනවා. අපිට අන්න සමදේ අපිට කිව්වේ අන්න මේ ප්‍රාසභාවයෙන් කරන්න පුළුවන් මේ සියලු දේවල් බලලා කොච්චර විදිහකට බලලා ඒ අභිගමු අපිට මිනිස්සුන්ට ආසනයේට කෝටි 50ක් ඕන නම් අපිට කෝටි 30 නම් මේක අපිට බදු වලින් ගන්න පුළුවන්. ඉතුරු කෝටි 20ක් අපිට අඩුයි. ඒක අපිට එවන්න ජූනි මාස අන්තිමේදී එතකොට ඊළඟ අයවැයේදී නොවැම්බර් හදනවා. අන්න එතකොට ඒ මුදල මෙහාට වෙන් කරනවා. එතකොට ඉතුරු සියලු සංවර්ධන යෝජනා ක්‍රම කරන්න පුළුවන් කියන එක තමයි අපේ සහෝදරයා අපිට කිව්වේ. අපි හිතන් ඉන්නේ අපි උඩින් අපේ മന്ത്രിවරුන්ගේ ඇමතිවරුන්ගේ ජනාධිපතිවරයාගේ ඒ සියලුම සමහර දේවල් අපි කප්පාදු කරලා තිබෙනවා. අපි සමහර දේවල් වේදම් සීමාස් කරලා තිබෙනවා. ඒක කරලා තියෙන්නේ සමහර ඒ ඇත්තටම වැඩක් නැති වේදම් අයින් කරලා ඇත්තටම වේදම් කරන්න ඕනට වේදම් කරලා ඒවට දාලා තමයි හදලා තියෙන්නේ. නිසා විශාල මුදලක් අපි උඩින්දලා පල්ලෙහාට ඉතුරු කරන් එනවා. ඒ ඉතුරු කරන මුදල් අපි ඊට පස්සේ අපි යොදවන්නේ කොහාටද? අපි මේ යටිතර පහසුකම් හදන්න. අපි මිනිස්සුන්ගේ ඒ බදු මුදල් ටික අපි වань ගමට එවන්නේ. නිසා ගමට එවද්දී ඒ සහෝදරයා එක මීටින් එකේදී කිව්වා මොකද්ද? අපි මුදල් එවනවා අර ඉස්සරසි සහෝදර කිව්වා වගේ. හැබැයි වරුන්ට මුදල් දෙන්නේ නැහැ. වරුන්ට දෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රාසභාවේ ඒ ප්‍රාසභා බලය ඒ ප්‍රදේශයට ගන්න අපි ඒ ප්‍රදේශ සහෝදරන්ට අදාළ මුදල් එවන මොකද හේතුව? අපි ඒගොල්ලෝ ගැන අපේ යම් ටීම් එකක් විතර කරන්නේ අපි උඩින් පඩි ගන්න අපි දන්නවා අපේ ක්‍රමවේද ගැන. ඒ නිසා අපේ ටීම් එක ගැන අපි විශ්වාසයි. අනිත් අය සම්බන්ධයෙන් ඉතිහාසයේ තිබුණේ අවිශ්වාසාක කාරණා. ඒ නිසා අපි ඒගොල්ලන් මුදල් දෙද්දි දෙපාරක් හිතනවා. ඒ නිසා අපි මුදල් දෙද්දි අපිට යම් කාලයක් යයි ඒක විස්තර බලලා ඔක්කොම කරලා තමයි අපිට දෙන්න වෙන්නේ. ඒ නිසා ඒ හොරුන්ට මුදල් දෙන්නේ නැහැ කියන කතන්දර කිව්වේ. එහෙම ගියාම විපක්ෂ මොකද කිව්වේ? විපක්ෂ කිව්වා මෙන්න අපිට ප්‍රාසභාව මුදල් දෙන්නේ නැහැ කියලා. හැබැයි අnder සහෝදරයෝ හොරුන්ට දෙන්නේ නැහැ කියලා. විපක්ෂය එහෙම තේරුම් ගන්න ඒගොල්ලෝ කියනවා අපිට දෙන්නේ නැහැ කියලා. ඒතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේක කතාව. ඒ නිසා අපිට විධායක බලය තිබෙනවා. ඒ වගේම අපිට ආණ්ඩු බලය තිබෙනවා. එහෙනම් අපිට ගමේ බලයක් අපිට ලබා දෙන්න කියන එක අනිවාර්ය සිද්ධ කරන දෙයක්. ඒක දැනට අපි හොයලා බැලුවාම ලංකාව පුරාම හොයලා බැලුවාම අපිට අනිවාර්යෙන්ම අපි සියලු දත්තයන් එක්ක ප්‍රාසභා සියලුම ප්‍රාසභා අපි ජයග්‍රහණය කරනවා. අපි වැඩි ප්‍රමාණයකින් ජයග්‍රහණය කරනවා. අපි මෙහිම අපේ උත්සාහය තියෙන්න ඕනදී තමයි ඒ ප්‍රාසභාවල අපිට තියෙන බලය අපි පර්සන්ටේජ් එක වැඩි කරගන්න ඕනේ. 70ක් විතර අපිට ඡන්ද ගත්තොත් අපිට පුළුවන් අපේ ලයිස්ට් වෙන අපේක්ෂකයොත් අපිට ඇතුල් කරගන්න. 50 54 වුණොත් අපි අනිවාර්යෙන් අපේ 28 අපි මේ ප්‍රාසභා ගත්තාම 28යි කොට්ටාස් 28යි ඒ 28 එනවා. අර ලයිස්ට් වෙන 21 අපිට එන්න නම් යම්සේ 60 පන්නලා ලැබ ප්‍රමාණයක් ගන්න ඕනේ. අපි 70 විතර ගියොත් අපි ලොකු ප්‍රමාණයක් අපිට ඇතුල් කරලා ගන්න පුළුවන්. ඒ නිසා අපි උත්සාහය අපි සියලුම මිතුරු දවස්කේ ඒ වගේ මහසිලා වැඩ කරන්න කියන මොනිමන්ට. ඒ වගේම මම ඉස්සර කතා කරේ නෑ ඒව අනුමත වෙච්ච ඒවා ඕගොල්ලෝ ඒව කර අපිට ඒව දාන්න අපි ඒව කරන්න. අපි මැදිහත් වෙන්න. බෙහෙතර කරන්නම් කියලා. හැබැයි අපි දන්නවා සමහර තැන් වලට ඒ පාරවල් හදන්න ආපුවාම අපිට සමහර ලාට දැනුවත් කිරීමක් නොකර ඒ අපිට කියන වෙලාවට වෙන වෙලාවකට ඇවිල්ලා එකපාරට කොන්ක්‍රීට් දාලා එහෙම වැඩ කරලා තිබුණා. එහෙම කරලා තිබුණා. ඒ හේතුව මොකද? එතන එහෙම හේතුවක් තිබෙනවා. මොකද හේතුව ඒ ප්‍රාසභාවය හැදලා තියෙන විදියක් තිබෙනවා. ඒ ප්‍රාසභාවෙන්න කන්ට්‍රැක්ටර් ගත්තාම ඒගොල්ලෝ හිටපු ප්‍රාසභා මන්ත්‍රීලාගේ නෑයෝ එවද සහෝදරයෝ එවද යාළුවෝ තමයි ඒ කන්ට්‍රැක්ට් දීලා තිබෙන්නේ. ඒ කන්ට්‍රැක්ට් කරගෙන තියෙන ඒගොල්ලෝ. ඒගොල්ලන්ට වැඩි දෙද්දී මේ මුදල් එහෙම යම් දූෂණයක් වෙන යම්සි හොරකමක් වෙනවා. ඊට අදාළව තමයි ඒගොල්ලෝ වැඩි කරන්නේ. ඒගොල්ලෝ මොකද කරන්නේ? මේ අදාළව ඒ හදන එස්ටිමේට් එක අනුව නෙමෙයි වැඩ කරන්නේ. එස්ටිමේට් එක සමහර අපි හිතමු කියුබ් 10ක් දාන්න දෙනවා නම් ඒගොල්ලෝ කියුබ් 3-4ක් දාලා යම් ප්‍රමාණයක් ඒගොල්ලෝ සාක්කුවට දාගන්න ක්‍රමවිධයක් තමයි තිබුණේ. සහ ප්‍රමිතියට හදන්නෙත් නැහැ. ඒ අඟල් පහට දාන්න ඕන එක සාමාන්‍ය කොන්ක්‍රීට් එක සමහරට පේන අඟල් පහ පිටින් දාලා මැද අඟල් 3-4 වෙන්න පුළුවන්.
අන්න එහෙම ගැටලුකාර තත්ත්වයන් ගොඩක් තිබෙනවා. සහ ප්‍රමිති හදන්නෙත් නැහැ. ඒ නිසා අපි සමහර ඒවා අපිට හොරා ඒගොල්ලෝ සමහර ඒවා කරනවා. අපි එහෙම කිව්වා. මොකද මම මන්ත්‍රීවරයා විදියට මම ඒ විදිහට ඒගොල්ලන්ට ඒ යෝජනාව කිව්වට ඒගොල්ලෝ ඇතුලේ දැන් බලතල තිබෙන්නේ ඒ සභාවේ බලතල තිබෙන්නේ ඒ කාර්ය කරන්නේ ලේකම්ට තමයි සභාපති බලතල දෙලා තිබෙන්නේ. එයාට ඒක මෙහෙම වන්න පුළුවන්. එයාට අවශ්‍ය විදිහට කරන්න පුළුවන්. එයා අපිට සමහරලාට වෙනස් සමහර හේතු දක්වමින් ඒක සමහර කරන මම දන්නේ නැහැ මම කිව්වා. මේ ඇවිල්ලා ඒගොල්ලෝ දාලා මම කිව්වා ආයි කරන්න එපා. අන්න එහෙම ඒගොල්ලෝ වෙනස් විදිහේ වාක්‍ය කරන බෝලේ එහාට මෙහාට පාස් කරන වැඩ තිබෙන්නේ. නිසා ගොඩක් වෙලාට ඒ පාස් තමයි මේ ලයිට් දාන පාරේ ලයිට් දාන වැඩ ගත්තත් මේවා සමහරට අවුරුදු ගානක් තිස්සේ එක්කෙනාට දීලා තියෙනවා. එක්කෙනාට දීලා තියෙන පරණ බල්බ් වෙන්නේ. ඒගොල්ලෝ හැබැයි බිල දාලා තියෙන හොඳ අලුත් ඒවට ඒගොල්ලෝ දාලා තියෙන අවුරුදු ගානක් වරන්ටි තියෙන ඒවට දාලා තියෙන්නේ ඒ දාව බල්බ් නෙවෙයි මේගොල්ලෝ ඇවිල්ලා හයි කරන්නේ. ඒගොල්ලෝ හිතන වෙනම ගේමක් යනවා. ඒ හැම එකකින්ම ගසාකාර තිබෙන්නේ. ඒ නිසා නැත්තම් හැමදාම එක්කෙනෙම තමයි දාලා තිබෙන්නේ. ඒක දැන් අරන් තියෙන බල්බ්. ඒ නිසා අපි තීරණය කළා තිබෙනවා. අපි ආපුවාම මේවා හරියට අපි පාස් භාවයේ ඉන්නකොට අපිට පුළුවන් මේවා වෙනස්කම් කරලා හදන්න. ඒ වගේම ඔය කොන්ත්‍රාත් ගන්න අයගේ ඒ අර රෙඩි මික්ස් එක ගන්නෙත් මේ ප්‍රදේශයෙන් නෙවෙයි ඈතකින් තමයි කියන්නේ එකම දැන් තමයි හැමදාම කරන්නේ. මේ ඔක්කොම එකතු වෙලා කරන වැඩක්. ඉස්සර දේශපාලනඥයන් එකතු වුණා, නිලධාරී සමහර අය එකතු වුණා. එහෙම තිබුණා දැන් දේශපාලන ටික එතන සම්බන්ධ නැහැ. ඔය පළවෙනි අය ඒ වැඩේ ඉදිරි කරගෙන. ඒ නිසා අපිට මේ සියලු දේවල් අපේ අධිෂ්ඨානයට කරන්න ඕනේ. අපේ අධිෂ්ඨාන බලලා කරන්නේ නම් අපිට අනිවාර්ය ප්‍රාශ්‍රභාවට අපේ මන්ත්‍රී ලවන්න ඕන. අපි මේ ප්‍රදේශයෙන් අපේ ශිෂ්‍ය සහෝදරයව අපි යවන්න ඕන. ඒ විදිහම තමයි අපිට මේ ප්‍රදේශයට අවශ්‍ය මේ මූලික දේවල් ටික හොඳ කිසිම දෝෂණකින් තොරව අයිට කරගන්න පුළුවන්. අපි අනිවාර්යයෙන්ම මම හිතනවා මෙයා සහෝදර අනිවාර්යයෙන්ම දිනනවා. අපි වැඩි ප්‍රශ්නයක් අරගෙන අපේ සහෝදරියවත් අපි ප්‍රාශ්‍රභාවට යවා ගන්න උත්සාහ කරමු. ඒ සඳහා අපි සීදා එකතු වෙලා වැඩ කරමු කියන ඉල්ලීමක් කරනවා. හරි. ඔව්. එතකොට අපි ප්‍රධාන දෙයක් තිබෙනවා. මම මේ අවසාන කියන්නේ මේක ප්‍රධාන දෙයක් තිබෙනවා අපේ මොකද්ද? මේ පාලන. පන්සලේ පාලන. ඒක දැන් අවුරුදු 4-5 තිස්සේ සිද්ධියක්. අපි ඒ සම්බන්ධයෙන් මුලින් ආරම්භක අවස්ථාවේදීම අපේ සම්බන්ධ අදාළ කම්පැනි එකට කතා කරා. SDNCC සමාගම. කතා කරලා මේගොල්ලෝ කිව්වේ ඒගොල්ලන්ට ලංකාව පුරාම පාලම් මේ වගේ යම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒගොල්ලන්ට රුපියල් බිලියන 8ක ගෙවලා නැහැ. ඒ නිසා ඒ සමාගම දැන් ඈවර් කරන්න යනවා. ඊට පස්සේ අපි ආණ්ඩුවේදී අපි ගත්ත ඈවර් කරන්න යනවා. ඒතර මේකට යන මුදල තමයි ඒ දවස්වල කිව්වේ කෝටි 3ක විතර ප්‍රමාණයක් තමයි බැලන්ස් එකක් තියෙනවා කරන්න. 70ක් කරලා ඉවරයි කියලා තමයි කිව්වේ. ඒ ආරම්භයේ. ඊට පස්සේ අපි කතා කරා ඊට පස්සේ අමාත්‍යාංශය දාන පස්සේ ඒගොල්ලෝ කිව්වා යම් කාලයක් දෙන්න අපි අලුත් සභාපතියෙක් කියලා අපි පත් කරනවා. අලුත් සභාපතියෙක් පත් කරලා. ඒ අලුත් සභාපතියෙක් පත් කරලා අලුත් සභාපතියෙක් ගුවන් පස්සේ එයාට දිගටම කතා කරලා මේ වැඩේ අපි කරගන්න ඕනේ මේ ආයතනයෙන්. නැත්නම් වෙන ආයතන දෙන්න අපිට කියන අදහස දුන්නා පස්සේ ඉස්සෙල්ලා මෙතන ඒ ආයතනය SDNCC ආයතනය නැවත වතාවක් ඒගොල්ලෝ ඒක නැවත වතාවක් දුවන්න තමයි වැඩි හදන්නේ ඒගොල්ලෝ හිතුව කරන හදන්නේ. ඒකට සභාපති සම්බන්ධ වෙලා ඒ සභාපති කතා මේ පස්සේ ඒගොල්ලෝ ඒ සාකච්ඡාවක් තියලා ඒගොල්ලෝ තීරණය කළා තිබෙනවා පාලම් 4ක් අපිට මූලික වශයෙන් පාලම් 4ක් හදන්න ඒ 4 තුල අපේ පාලම තිබෙනවා. මේ පාලම තිබෙනවා ලංකාවේ තියෙන පාලම් 700 ගානක වැඩ නැතිලා තිබෙන්නේ බිලියන 8ක් ගෙවන්න තියෙන ගලන්ට ගෙවලා නැහැ. සමහර ඒවා ගෙවලා නැහැ. සමහර ඒවා භාගයට ගෙවලා තියෙන්නේ. ඒගොල්ලෝ අපිට අපේ කුඩා කියන්නේ අපිට ආණ්ඩුවේ ඉල්ලලා තිබෙනවා මූලික වශයෙන් අපි වැඩ ආරම්භ කරන්න රුපියල් මිලියන 50ක් ඉල්ලලා තිබෙනවා. පාලම් 4ක් හදනවා. පාලම් 4ක් හදනවා. ඒ 4 හදන අපිට ලිඛිතව ඉවරලා තිබෙනවා. ලිඛිතව අපිට දීලා තිබෙනවා. මෙන්න මේ පාලම් 4 තමයි හදන්නේ. ඒතකොට මේ පාලම් 4 එකට අදාළව අපිට පන්සල් වල පාලම තිබෙනවා. ඒතර පන්සල් පාලම අලුත් එස්ටිමේට් එක තමයි ලක්ෂ 800. ඕටි 8ක් තමයි අලුත් එස්ටිමේට්. ඒතර ලක්ෂ 300 ගේ දවස් හැදුවා නම් 300 අපි හොයලා බලද්දී මේ පාර ඇත්තටම සාමාන්‍යයෙන් යන්න පුළුවන් මට්ටමේ පාරමක් තිබිලා තිබෙනවා. මේක කඩන්න අවශ්‍ය ප්ලෑන් එක හදද්දී ඒකට අදාළව ඒ ඉවර කරන කාල සීමාවක් එක තමයි සාමාන්‍ය පාලම පිළිච්ච අයින් කරන්නේ. නමුත් ඒක කාල සීමාවක් නැතුව මේගොල්ලෝ අර SDNCC සමාගමට දීලා ඒගොල්ලන්ට හදන්න දීුණාට ඒ වැඩේ පටන් ගත්තම නිකම් දේශපාලන උමනාවක් එක්ක මේක නවත්තලා තිබෙනවා. අපි මේකත් එක්ක තව සමගාමීව තව දෙයක් මේ තියෙනවා. ඕගොල්ලෝ දැකලා ඇති මම ඒක ඉතුරු ටික කියන්න පාලම සිද්ධිය වර්තමාන තත්ත්වයේ ඉතින් මට කියන්න ඕන මේ ආසනෙම ගත්තාම මෙන්න මේ වගේ වැඩ තියෙන ප්‍රශ්නකාරී තත්ත්වයන් ගන්නවක් තියෙනවා. තව පාලම් තුනක් තියෙනවා. තව පාලම් තුනක් මේ වගේ වැඩ නවත්තලා යන්න එහා පැත්තට යන්න බැරි මට්ටමට භාගගත ප්‍රතිය. ඒකෙන් ලොකුම පාලම මේක වැඩි මුදලක් යන පාලම මේක. ඊළඟට තියෙනවා ඊට අමතරව ඔයගොල්ලෝ දන්නවා රෙජි රණතුංග ස්විමින් pool එක.
ඒ ඉස්කෝලේ ස්විමින් pool එකට ලක්ෂ 1990ක් වියදම් කරනවා. අවුරුදු 12ක් තිස්සේ හදනවා. වතුර දාලා පාවිච්චි කරන්න දෙයක් නැහැ. ටයිලුත් ගැලේ. මම මේක පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරා. මේක අනිවාර්යෙන් පරීක්ෂණ කරන්න කිව්වා. එතකොට මේ මුදල් තමයි අවශ්‍ය කරන්නේ. මේ මුදල් අවශ්‍ය අපිට මම මේකට මේ පාර්ලිමේන්තුවට අපි පරීක්ෂණ කියලා තියෙනවා. මොකද හේතුව මේකට අපි විශ්වාස කරන්නේ විශාල මුදලක් යොදවලා තිබෙනවා. මොකද මේක කියන 70ක් ඉවර කියලා. ඒ විශාල මුදලක් මුදල මොකක්ද කියන අපි දැනගන්න ඕනේ. ඒක අපි ඉල්ලලා තිබෙනවා පරීක්ෂණ කරන්න. මොකද්ද මේ කරලා තියෙන්නේ මේ මොකද්ද කරලා දාලා තියෙන වංගුව කියන. නමුත් අපේ අවශ්‍යතාවය තමයි මේක හදාගන්න. අපි ඒකට අදාළව අර ඒ අමතරව අරකාරකට අමතරව අපිට පොරොන්දු වෙලා තිබෙනවා. පළවෙනි ඒ පාරම් හතර හදද්දී මේක පළවෙනි එකක් විදිහට හදනවා කියලා. ඒ නිසා මම ඔයගලන්ට වගකීමෙන් මෙහෙම පොරොන්දු වෙනවා. මම මේක හෙට හදනවා අනිත් හදනවා කියලා මට ඕන කියනවා මේ අවුරුද්ද හදනවා. ඉස්පර්ශනය ඔයගොල්ලෝ නියමයි කියනවා. අපි එහෙම දේශපාලනය කරන්නේ නැහැ. අපි එහෙම දේශපාලනය කරන්නේ අනිවාර්යයෙන් මම මේ පොරොන්දු වෙනවා. අනිවාර්යයෙන් මේ පාලම හදනවා. ඒක 100% ෂුවර්. පාලම හදනවා. අවුරුදු කීයකින්ද? නෑ අපිට එහෙම අවුරුද්ද දෙකක් අපි කියන්නේ නැහැ. අවුරුද්ද දෙකක් ඉස්සෙල්ලා අපි අවුරුදු 5ක් මේ පාලම හදලා නැහැ. අවුරුදු 5ක් හදලා නැහැ. අපිට අවුරුදු 5ක් හදන්න පොඩි සාදු මේ බින්ද මේ උදව්වක් කරන්නකෝ. පාලම හදන්න එපා. පාලම හදන්න එපා. මේ තියෙන පාලි සභාවට තියෙන මේ මෙතන ඉඳන් තියෙනවානේ මේ ඔය මේවා ටික ඒ ටික අයින් කරලා අර පාලමේ තියෙන එන ගල් ගොඩක් තියෙනවානේ. ඒ ගල ගොඩ අයින් කරලා ඒකට සම්පූර්ණ ඔය පට්ටියක් ගාලා අපිට යන්න විදිය හදනවා. ඒක මේ ලබන සතිය හදනවා. ඒක ලබන සතිය හදනවා. ලොකු දවයක් ඒක. ඒක ලබන සතිය හදනවා. අර එහා පැත්තේ පාර දැන් අනුමත වෙලා තියෙන්නේ. අර අපි අතුරු ගානනේ. ඒක අනිවාර්යෙන් අර මේවා දාලා ලොකු ටොන් ගානක මේවා ගෙනව තලලා ඒක යන්න පුළුවන්. තව මාස 4-5ක් යන්න පුළුවන් මතකද? පාලම හදලා දෙන්න එපා. ඔව්. දැන් පාලම හදනවා. දැන් පාලම අනිවාර්යයෙන්ම හදනවා. මේ ටික මේ ඔක්කොම සුද්ධ කරලා දෙන්නකෝ. ආජි සභාවට තියෙන සල්ට. ඒක මේ ටික මොනවද? ඒ කියන්නේ අතර ටික නේ. ඔව්. එතනින් නගර සභාවටනේ. ඔව්. ඒක නගරවට නගර සභාව අනිවාර්යයෙන්ම මේ මේක අවිශ්වාස ලබන්නේ. ඒක කරලා දෙන්නකෝ. ලොකු උදව්වක් ඒක වල පින් වයි තියෙන වඩා. නෑ මම කන්ද දෙනවා. හේතිය කරලා දුන්නා. වකීමක් ඒක අපේ වකීමක්. ඒක අපේ පින්නත ඒවල නෙවෙයි. වකීමක් අපේ ජනතා නියෝජිතය අවලති වෙන්නේ මේව හදන්න. අනිවාර්යයෙන්ම ගමේ අවශ්‍ය මේ ප්‍රශ්න විසඳන්න තමයි අපි අවලති. ඒ නිසා අපි ඒක වකීමක් කියන අපි දන්නවා. අනිවාර්යෙන් අපි මේක අනිවාර්යෙන්ම අවුරුද්දක් ඇතුළත මේ පාලම හදනවා. ඒක අනිවාර්යෙන්ම හදනවා. අපි කියන්නේ අර කාලේ ගම්මත් කාලෙක අපි ටාගට් එකම හිටත් මෙහා මොකද පළවෙනි පාලම හදනට මිලියන 50 ඉල්ලුව තියෙන්නේ. මිලියන 50 ලැබුණ ගමන් ඒගොල්ලෝ වැඩි පාලම පටන් ගන්නවා කියලා. ඒ කියන්නේ මිලියන 50ක් ඒගොල්ලන්ට දෙන්න ඕන මේ ආණ්ඩුවෙන් ඒගොල්ලෝ දැන් පළවෙනි පාලම හතර දාලා තිබෙනවා. ඒක ඉතිරිලා තියෙනවා. ඒ වැඩි අනිවාර්යයෙන්ම කරේ. මේක අපිට අනිවාර්යයෙන්ම අපි අනිවාර්ය පොරොන්දු වෙනවා පාලම හදනවා කියලා. මම අර යමදන්සක් කර අපි දන්න හිතවත් අයලා අපි කියන්නම් මේක කියලා. නමුත් අර පොරොන්දුවක් විදිහට අපි ඒක මේ ඡන්දෙ ගන්න කියලා අපි කියන්නේ නැහැ. නැත්නම් මට කියන්න පුළුවන් මේක අපි අනිවාර්යයෙන් මේ මාසේ මේ අවුරුදු ඉවරදී හදනවා අනිවාර්යයෙන් කියලා ඔයගොල්ලන් ලොකු ෆන් එකක් තියලා යන්න පුළුවන්. එහෙම කරන්න යන්නේ නැහැ. මොකද හේතුව අපි අනිවාර්යයෙන් අරක සති දෙක ලබන සතියේ අපි ඒක අනුමත වුණා නේද? අනුමත වෙලා තියෙන්නේ ඒක අපි ඩබල් සතියේ අර අතුරු පාර හදනවා. අතුරු පාර හදලා වාහන යහපතට යන්න පුළුවන් විදිහට ඒකක් හොඳ මට්ටමේ හදනවා. එතකොට ඔය ටික තමයි තියෙන්නේ අපිට 2024 අප්‍රේල් 13 හරි ඒ දවසේදී ඉවර වෙනවා කියලා තමයි සම්බන්ධයෙන් කමිටුව තීරණ අරගෙන දාපු පාලමක් මේ තියෙන්නේ. එතකොට අවුරුදු ගානක් තිස්සේ ඒ නැති කරපාලා මේක අල්ලගෙන දේශපාලනය කරන වැඩක් අපේ නෑ. එහෙම සමහර අය කරන්න උත්සාහ කරා. ඒක මම හිතන්නේ ඒක මිනිස්සු එක පැහැදිලිව තේරුම් අරගෙන නමුත් අපි මේක පැහැදිලි මාස 6ක් ඇවිල්ලා තිබෙන්නේ. මාස 6 සම්පූර්ණ ජනදින ඇවිල්ලා මාස 6ක් තුළ අපිට කරන්න පුළුවන් අනිත් සියලුම දේවල් හැමදාම ආරෝපණය තියෙන ආයතන සමාජ දේවල් වශයෙන් මේ සාපි කියන්නේ මේ සියලු දේවල් ඉදිරි කරන ඕගොල්ලෝ මේ අවුරුදු ගානක් තිස්සේ මේ අවුරුදු 70ක් තිස්සේ මජර මේ දේශපාලන ක්‍රමයේ ප්‍රතික්ෂේප කරලා අපි ගණනලා තිබෙන්නේ. ඒ ගණන තියෙන මේ වැඩ කරන්න ඒ නිසා ඒ ගැන විශ්වාස කරලා ඉතුරු අවුරුදු ගානේ බලන්න අනිවාර්යයෙන්ම ඔයගලන්ට සැබෑ වෙනසක් ලැබෙයි. ඒ අනිවාර්යයෙන්ම මේ සියලු දේවල්ම හදනවා කියන ඒ අවශ්‍ය පියවර ගන්නවා කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. කොමිසුවේවන් සහෝදරයාට අපි කණ්ඩායම් දෙකක් නෙවෙයි අපි එක කණ්ඩායමක්. අපි මේ සිස්ටම් එක වෙනස් කරන්න සෑහෙන කැපවීම කරපු මිනිස්සු ටිකක් ඉන්නේ. රුවන් සහෝදරයා සහ අපි කියන්නේ එකම කණ්ඩායමක්. අපි කවුරු හරි මෙගිල දික් කරනවා නම් රුවන් සහෝදරයා තමයි මේ
පාලම හදන්න ඕනේ මේ ව්‍යාපෘති කරන්න ඕනේ කියලා ඒක වැරදි. ඒක නෙවෙයි අපි හැමෝම එකතු වෙලා මේ ගමන යන්න ඕනේ. අපේ ක්‍රමයේ වෙනස්. ඉස්සර දේශපාලනය කරපු දේශපාලඥයෝ අපි දන්නවා ඒගොල්ලන්ගේ පෞද්ගලික දේපල ධානය වියදම් කරා ඡන්ද වෙනුවෙන්. ඊට පස්සේ ඇවිල්ලා කරේ ඒ සල්ලි කොහොම හරි අපේ බදු මුදල් වලින් නැවත ඒගොල්ලෝ අත්පත් කරගත්තා. ඒ සල්ලි හොයාගත්තා. හොඳ සුඛෝපභෝගී ජීවිත ගත කරා. අපේ සිස්ටම් වෙනස්. අපි එහෙම වැඩ කරන්නේ නැහැ. රුවන් සහෝදරයා පෞද්ගලික ගත්තොත් එයාගේ ජීවිතේ ගොඩක් දේවල් කැප කරගෙන තමයි පක්ෂ වෙනුවෙන් වැඩ කරන්නේ. ඒ නිසා අපේ සිස්ටම් එක වෙනස්. මේ ක්‍රමයේ තේරුම් ගන්න අපේ ගොඩක් අය දන්නවා. නමුත් නොදන්න කීප දෙනෙකුත් ඉන්නවා. ඉතින් ගොඩක්ම ස්තුතියි අද ආවට හැමෝටම. මම මේ අවස්ථාවේ ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ කොට්ටාස සභාවේ සභාපතිතුමාට ස්තුති කතාවක් සිදු කරන්න.